හැමදෙනාම ආයුබෝවන් කියලා පිළිගන්නවා තෙනු ටෙක්නොලොජිස් YouTube නාලිකාවට. තෙනු ටෙක්නොලොජිස් අපි අද කතා කරන්න යන්නේ පොඩි ටූල් එකක් ගැන. ඉතින් මේ ටූල් එක මොකක්ද කියලා දැනගන්න අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඔයගොල්ලෝ දන්නවද දැන් මේ මගේ අතේ තියෙන්නේ මොකක්ද කියලා? මේකට අපි කියනවා ෆයිල් එකක් කියලා. එහෙම නැත්නම් සිංහලෙන් කියනවා පීරක් කියලා. මේ පීරක් නැත්නම් ෆයිල් එකක් භාවිතා කරලා අපිට මොනවද කරගන්න පුළුවන්? පීර භාවිතා කරලා අපිට පුළුවන් මොකක් හරි වැඩ කොටසක් පීරිගා ගන්න. එහෙම නැත්නම් වර්ක් පීස් එකක් ෆයිල් කරගන්න පුළුවන්. පීරක් දිහා හොඳට බැලුවොත් ඔයගොල්ලන්ට පේනවා පීරේ සර්ෆේස් එකේ කට්ට කපලා තියෙනවා. එහෙමත් නැත්නම් කැරලි කපලා තියෙනවා. බලන්න දැන් මේ මන් ළඟ තියෙන පීරේ කට්ට කපලා තියෙන විදිය. එක එක පීරි වල එක එක විදියට කැරලි එහෙම නැත්නම් මේ කට්ට කැපීම සිද්ධ කරලා තියෙන්න පුළුවන්. පීරක් භාවිතා කරලා වැඩ කොටසක් පීරිගෑමේදී අදාළ වැඩ කොටසේ ලෝහය කුඩු වශයෙන් ඉවත් වීමක් සිද්ධ වෙනවා. ඒ නිසා වැඩි වේලාවක් පීරිගෑම කරනකොට මේ ඉවත් වෙන ලෝහ කුඩු පීරේ කපලා තියෙන කට්ට නැත්නම් කැරලි අතර තැම්පත් වීම නිසා හරියට පීරිගෑම සිද්ධ කරගන්න බැරි වෙන්න පුළුවන්. කරන්න තියෙන එක දෙයක්. පීර සුද්ධ කරගන්න වෙනවා. කොහොමද පීර සුද්ධ කරලා මේ පීරේ කැරලි අතර රැඳිලා තියෙන ලෝහ කුඩු ඉවත් කරගන්නේ? මේකට විවිධ ක්‍රම භාවිතා කරන්න පුළුවන්. පළවෙනි ක්‍රමය තමයි මෙන්න මේ විදිය රෙදි කෑල්ලක් භාවිතා කරලා අපිට මේ පීරේ දෙපැත්ත හොඳට පිහිදලා සුද්ධ කරගන්න පුළුවන්. මෙන්න මේ විදියට. දෙවෙනි ක්‍රමය තමයි මෙන්න මේ විදිය බ්‍රෂ් එකක් භාවිතා කරලා බ්‍රෂ් එකෙන් අපිට පුළුවන් මේ පීරේ සර්ෆේස් එක දෙපැත්තම හොඳට සුද්ධ කරගන්න. තුන්වෙනි ක්‍රමය මෙන්න මේකට අපි කියනවා වයර් බ්‍රෂ් එකක් කියලා. වයර් බ්‍රෂ්. ඉතින් වයර් බ්‍රෂ් එකක් භාවිතා කරලා අපිට පුළුවන් පීරේ දෙපැත්ත වයර් බ්‍රෂ් කරගන්න. හතරවෙනි ක්‍රමය. බලන්න මෙන්න මේ තියෙන ටූල් එක ඔයගොල්ලෝ දන්නවද කියලා? මෙන්න මේකට අපි කියනවා ෆයිල් බ්‍රෂ් එකක් කියලා. ෆයිල් බ්‍රෂ්. මේ ෆයිල් බ්‍රෂ් එක විශේෂයෙන්ම හදලා තියෙන්නේ පීරක් සුද්ධ කර ගැනීම සඳහා. ඉතින් හතරවෙනි ක්‍රමයේ විදිහට ඕගොල්ලන්ට පුළුවන් මෙන්න මේ කියන ෆයිල් බ්‍රෂ් එකක් භාවිතා කරලා මේ පීරේ සර්ෆේස් එක මේ විදිහට සුද්ධ කරගන්න. එහෙනම් මෙන්න මේක තමයි අද අපි කතා කරන ටූල් එක. ෆයිල් බ්‍රෂ් එක. ඉතින් මේක වැරදියට තේරුම් ගන්න එපා. මේ තියෙන්නේ ෆයිල් බ්‍රෂ් එක, මේ තියෙන්නේ වයර් බ්‍රෂ් එක. මේක වයර් බ්‍රෂ් එක, මේක ෆයිල් බ්‍රෂ් එක. ඔයගොල්ලෝ පීරක් භාවිතා කරලා වැඩ කරනවා නම් පීර සුද්ධ කරගන්න ෆයිල් බ්‍රෂ් එකක් භාවිතා කරන්න පුරුදු වෙන්න. කලින් කිව්ව විදියට රෙදි කෑල්ලකින් හරි සාමාන්‍ය බ්‍රෂ් එකකින් හරි පීර සුද්ධ කරාට පීරේ කට්ට අතර තදින් තැම්පත් වෙලා තියෙන හරි ඇලිලා තියෙන හරි ලෝහ කුඩු ඉවත් කරගන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම තමයි සාමාන්‍ය වයර් බ්‍රෂ් එකකයි ෆයිල් බ්‍රෂ් එකකයි ලෝහ කැඳි සකස් කරලා තියෙන්නේ වෙනස් ආකාරවලට. ඒ නිසා සාමාන්‍ය වයර් බ්‍රෂ් එකකින් ෆයිල් එකක් 100%ක් සුද්ධ කරගන්න අමාරුයි. මතක තියාගන්න පුළුවන් හැම වෙලාවකම අදාළ වැඩේට ගැළපෙනම ටූල් එක භාවිතා කරන්න. එහෙනම් මේ වගේම ඔයගොල්ලන්ගේ දැනුමට අලුත් දෙයක් එකතු කරගන්න තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔයගොල්ලන්ගේ වටිනා කාලය තෙනු ටෙක්නොලොජිස් අපේ වීඩියෝ එක බලන්න වැය කළාට ස්තුතියි. හැමෝටම සුබ දවසක්.